හරි. ඉතින් බදුල්ල තමයි ඊළඟට එන්න තියෙන සිටි එක. මොකද අර මොණරාගල හන්දියට ගියාම එතනින් බදුල්ලට යන පාරක් තියෙනවා. හැබැයි ඒ පාර වහලා තියෙනවා. ඉතින් අපිට ඊළඟ අප්ඩේට් එකේදී මිනිස්සු පාර ඇවිදින එක බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කලින් නම් අපේ කට්ටිය ඉන්න දෙයක්. ඉතින් අපි මේ සැරේ හම්බලා තියෙන මිනිස්සු ඔන්න පාර ඇවිදිනවා. ඉතින් මිනිස්සු පාර ඇවිදින එක ලස්සනට හදලා තියෙනවා. ලස්සනට වෝකින් ට්‍රීට්මන්ට් එක දාලා. ඊට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් රියල් කොළඹ සිටි වයිබ් එක. ඒ කියන්නේ කොළඹ ඇත්ත කොළඹ වගේ ඒ වයිබ් එක යාලා දෙන්න තියෙනවා. ඒ වගේම මිනිස්සු පාර පයින්නවා. ඊළඟ එක තමයි මිනිස්සු පාර පයින්නවා. මිනිස්සු පාර පයින්නවා. එතකොට බස් නවත්තන්න ඉන්නවා. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් අලුත් බස් වර්ගයක් තියෙනවා. ලක්ෂරි බස්, AC ලොකු බස් වගේ තමයි ඒවා පේන්නේ. ඉතින් ඒවත් ඉස්සරහට එයි. සහ අපිට පේනවා නෙළුම් පොහොන කියන තැන ටිකක් වෙනස් වෙලා ඒ වගේ දේවල් ටිකුත් පේනවා අපිට. ඉතින් ඊළඟ එක තමයි ට්‍රැෆික් එකේ මේ වගේ ලක්ෂරි බස් තියෙන එක. ඉතින් ඔයාලට පේනවා ටිකක් ස්මූත් කන්ට්‍රෝල්ස් එක ලස්සන වයිබ් එකක් තියෙනවා මේකේ රියල් කොළඹ වයිබ් එක. ඒ වගේම නෝමල් බස්සොත් අපිට පාර දැක ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති ලස්සන වයිබ් එකක් තියෙනවා මෙතන නිකන් අමුතු නිකන් හබස වගේ ලස්සන වයිබ් එකක් තියෙනවා. මම හිතනවා ඊළඟ අප්ඩේට්ස් වලදී අපි පෙට්‍රල් ස්ටේෂන් වලින් පෙට්‍රල් ගහන්න පුළුවන් වෙන ටිකක් තියෙනවා. ගහලෝකාගාරේ තියෙනවා. ඊපස්සේ ඔයාලට පේනවාද බිල්ඩින්ග්ස් ගොඩක් තියෙනවා. කලින්ට වඩා බිල්ඩින්ග්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම රෙඩ් ලයිට්, ග්‍රීන් ලයිට් ඒ වගේ දේවල් තියෙනවා. ඔයාලට පේනවාද පාරේ මිනිස්සු ඇවිදගෙන යනවා. ඉතින් guys අනිවාර්යයෙන්ම subscribe කරන්න